Hi guys, welcome back to our YouTube channel. මගේ නම රංගන. මම ඉන්නේ කැනඩාවේ. ඉතින් අද මම මේ වීඩියෝ එකේ මාලා එක්කන් යනවා මොන්ට්‍රියල්. මොකටද මම මොන්ට්‍රියල් යන්නේ? දවස් කීයකටද? ඒ විස්තර අපි වීඩියෝ එක ඉස්සරහට කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් මම යන්න ඕන ටොරොන්ටෝ එයාපෝට් එකට. මොකද මගේ ෆ්ලයිට් එක තියෙනවා තාම පැය 3කින්. ඉතින් අපි යන ගමන් විස්තර තවදුරටත් කතා කරමු. පුතා එළින් යන්න බෑනේ. अभी बात से हम कुछ टिकट है hari abi gini kalau cuma kena ya dia kamu ya mandi udah kan nih hari hari andung kamu mau tinggal hari kamu mau dia balagan Right? ඉන්ට පූස්නන් දැන් ඕනෙත් නෑ මේ දවස්වල. ඒ ඉතින් මොන්ට්‍රියල් වල තාමත් ස්නෝ කරනවා. මේ අද චෙක් කරද්දිත් ඒ ඇප් එකෙන් ස්නෝ කරනවා. ඉතින් මොන තත්ත්වයක් තියෙද්ද දන්නේ නැහැ. ඉතින් මොකටද රෙඩි වෙලා යන්නේ. ඒ ගම්බුරට පාරේ වැටෙන්න ඕනේ. ඒ එන්නේ. තාත්තා එනවා ඉතින්. ඒ තාත්තා කලින් ගිහිල්ලා ආවේ. ඈ Itu udah darah nih, Jangan apa? Jangan apa? Ada jangan. Apa? Ini ya, latih no. Jadi sih. Gila na dada. Hai. Hari gila na. Gila na. Puta. Ano ka data ba buti? Hai. Data parap ko no. Plane ni flight එක යනවා. අයි පුතාත් එක්ක යනවා ඊළඟ පාර ඈ. හරිද? පුතා අම්මා මල්ලිය බලාගෙන ඉන්න ඉතින්. බලාගෙන ඉන්නකෝ. හොඳ පුතා නෑ හොඳ පුතා. ඉන්නේ යන්නකෝ. ඈ? ඉන්නේ යන්නකෝ. හොඳ පුතා තෝ. යන්න. තෝ වත් අදුනා. ඈ? හොඳ පුතා අම්මා එක්ක. Enak gila. Mama patuwe upanagama හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන ඉන්න ආදරයෙන්
දැන් ටොරොන්ටෝ එයාපෝට් එකට ටැක්සි එක යන ගම ඉතින් අපේ ගෙදර ඉඳලා ටොරොන්ටෝ එයාපෝට් එකට කිලෝමීටර් 90ක් විතර තියෙනවා. ඉතින් විනාඩි 50ක් පැයක් විතර යන ට්‍රැෆික් එකත් එක්ක ටොරොන්ටෝ එයාපෝට් එකට යන්න. හැබැයි මම අද ටොරොන්ටෝ එයාපෝට් එකට ගියාට අපිට ළඟම තියෙන එයාපෝට් එක ටොරොන්ටෝ එයාපෝට් එක නෙමෙයි හැමිල්ටන් එයාපෝට් එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හැමිල්ටන් එයාපෝට් එකේ ඉඳලා මම මොන්ට්‍රියල් යනවා නම් ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැහැ. හැම ෆ්ලයිට් එකක්ම ටොරොන්ටෝ ටච් කරලා තමයි යන්නේ මොන්ට්‍රියල් වලට. හැබැයි ටොරොන්ටෝ එයාපෝට් එකේ ඉඳලා ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙන මොන්ට්‍රියල් වලට. ඉතින් ටයිම් එක ගත්තම හැමිල්ටන් එයාපෝට් එකට ගිහිල්ලා ෆ්ලයිට් එකක් ගන්න වඩා මොන්ට්‍රියල් වලට ටොරොන්ටෝ එයාපෝට් එකට ගිහිල්ලා ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් ගන්න එක වාසි. ඉතින් අද මම යන්නේ මොකටද කියලා කතා කරොත් ඇත්තටම කිව්වොත් මම යන්නේ වර්ක් ට්‍රිප් එකක්. මම සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් තමයි වර්ක් කරන්නේ. හැබැයි මම ඉන්න ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් පේස් එක තමයි මේ යන්නේ. මම කරන්නේ ERP කන්සල්ටිං. ඒ කියන්නේ කම්පැනි වලට ඇත්තටම කිව්වොත් සිස්ටම්ස් දාලා ඒවල ඉම්ප්ලිමන්ට් කරන එක තමයි අපි කරන්නේ. ඉතින් මේ මම දැන් ඉන්න ප්‍රොජෙක්ට් එකේ ක්ලයන්ට් ඉන්නේ මොන්ට්‍රියල්. ඉතින් එයාලාකින් රික්වයර්මන්ට් එකක් තියෙනවා මේ ෆයිනල් පේස් එකේ හින්දා අපිට විසිට් කරන්න කියලා. ඉතින් ඒකට එයාලා බජට් එකක් අප්‍රූව් කරලා තිනවා. ඉතින් මේ ටැක්සි, ෆ්ලයිට්, හොටෙල් හැම එකම එයාලා ගානේ තමයි හම්බෙන්නේ. මම එක සතයක්වත් අතින් ගෙවන්නේ නැහැ. ඉතින් ගිහලා මම මොකදද කරන්නේ කියලා අපි බලමු. තිබෙන තුරු විහාලේ මට ඕනේ කරන්න ඔබ ළඟ තුමින්න හැමදාම ඉඩ දෙන්න. අපේ ගෙදර ඉඳලා හයිවේ එකට යනකම්ම තියෙන කිලෝමීටර් 2යි. ඉතින් කිලෝමීටර් 90ක් තිබ්බත් මේ මුළු ගමනම එයාපෝට් එකට යනකම්ම හයිවේ එකේ යන හින්දා ඒක එච්චර ගාණක් නැහැ. ඉතින් අද ඉරිද දවසක් ඉතින් හයිවේ එකේ එච්චර ට්‍රැෆික් එක සෙට් උනේත් නැහැ. ඒ හින්දා ප්ලෑන් කරලත් කලින් එයාපෝට් එකට එන්න පුළුවන් වුණා. මේ ටර්මිනල් එකට එන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් ගන්න කට්ටිය විතරයි. ඒ හින්දා ගොඩක් බිසි නෑ. ඒ වුණාට අනිත් ටර්මිනල් දෙක නම් මිනිස්සුන්ගෙන් පිරීලා ඒකට ගොඩක් බිසි. ඉතින් මම අද යන්නේ දවස් 3කට විතරක් හින්දා මම අරන් යන්නේ කැරියොන් එකක් විතරයි. අපි ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක ඉකොනොමික් ක්ලාස් ටිකට් එකක් බුක් කරද්දී normally කැරියොන් එකකුයි තව පර්සනල් අයිටම් එකකුයි විතරයි අපිට අරන් යන්න allow කරන්නේ. ඒ වුණාට අපිට ඕන නම් check in package එකකුත් අපිට request කරන්න පුළුවන්. ඉතින් මේ දවස් 3 work trip එකට මට check in package එකක් ඕන වුණේ නැහැ. අනිත් එක check in package එකක් නැතුව යද්දි ගමන ටිකක් පහසුයි. Remember the picture on it. Maybe there's a number or a symbol on there. Yeah, put it back in the deck. Shuffle them up if you'd like. Ooh, fancy shuffle. I got him believing this now. This is good. All right. Whoa, Bob, you are a pro at this. Put them back inside the box there, Bob. All right, we need them all. We need them all. Take those cards, Bob, and just throw them away. Give them a nice round of applause there. Yeah. Yeah, if you take that on the flight with you, you got to claim it when you get off on there. I don't know, something like that. Bobby, you were just thinking of a card. Last night at around 11, 12 o'clock, which was about 15 hours ago, I too was thinking of a card. Bob, what card were you thinking of? 10 of diamonds? It's right up here, Bob. Right there, 10 of... No, that's not... You were thinking of the 10 of diamonds? Last night, Bob, I too was thinking of a card. There should be one card in here, Bob. One card facing a different direction. Somewhere right in the middle, I turned one card around. If you guys see it, is it there? One card, Bob, turned a different direction. Wouldn't that be amazing? If the card I was thinking of is the same card Bob was thinking of there. What was it again? Bob, I can't believe this, because last night I too was thinking of the 10 of diamonds, just like that. Give Bobby a nice round of applause over there. All right. මෙතන තමයි මම යන ප්ලේන් එක එන්නේ. ඉතින් තාම මේ ප්ලේන් එක ඇවිල්ලත් නැහැ. මොකද බෝඩින් කරන්නත් තව ටිකක් වෙලා තියෙන හින්දා.
මම දැන් ඉන්නේ ටර්මිනල් 1 එකේ. සාමාන්‍ය ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් ඔක්කොම එන්නේ ටර්මිනල් 1 එකට. ඒ වගේම මගේ ගේට් එක D24. ඒක නම් තාම ඕපන් කරලා නැහැ. තව විනාඩි 15ක් වගේ යද්දී ඒකත් ඕපන් කරයි. ඉතින් මේ ඒරියා එකත් ගත්තොත් ඇත්තටම මේ ඒරියා එකත් ඇලොකේට් කරලා තියෙන එයා කැනඩා එකට. ඒ හේතුව හින්දාම ළමයින්ට ප්ලේ කරන්න වෙනම ඒරියාස් ඒ වගේම තව එක එන්ටර්ටේන්මන්ට් අයිටම්ස් මෙයාලා අරේන්ජ් කරලා තියෙනවා. බෝඩින් කරන්න ටිකක් වෙලා තිබ්බ හින්දා මම ආව අපේ ෆේමස් ටිම් හොටන් එකට ටී එකක් ගන්න. මම පෞද්ගලික වැඩිය කොෆි බොන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඔය හොට් චොකලේට්, ෆ්‍රෙන්ච් වැනිලා වගේ ගොඩක් පෑන් රස බීම වලට මම කැමති නෑ එච්චර. ඉතින් ලංකාවේ පුරුද්දට මම දන්නේ නෑ මම බොන්න කැමති ටී. ඉතින් ඒ වුණාට මගේ වයිෆ් පියුමිනා එයා කොෆි ලව කෙනෙක්. දැන් බෝඩින් කරන්න පටන් ගත්තා. ඉතින් බෝඩින් වලට සෝන් 3ක් තියෙනවා. මේකෙන් සෝන් 1 එකයි සෝන් 2 එකයි තමයි මුලින්ම බෝඩ් කරන්නේ. මම එයා කැනඩාගේ ඒරෝප්ලෑන් මෙම්බර් කෙනෙක්. ඒ හින්දා මට සෝන් 2 එකෙන් ඉක්මනට බෝඩ් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් එයා කැනඩා ෆ්ලයිට්ස් බුක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ මෙම්බර්ෂිප් එක ගන්න. මොකද ඒක ෆ්‍රී ඔෆ් charge. මේක තමයි මගේ සීට් එක. මම රික්වෙස්ට් කරේ වින්ඩෝ සීට් එකක්. මොකද මම කැමති ෆ්ලයි කරද්දී ඒ එළියෙන් තියෙන වීව් එක බලන්න. මම පෞද්ගලිකව එයා කැනඩා ෆ්ලයිස් වලට එච්චර කැමති නෑ. මම ඉන්ටර්නැෂනල් ට්‍රැවල් කරනවා නම් එයා කැනඩා බුක් කරන්නෙම නැති තරම්. ඒත් මේ වගේ ඩොමෙස්ටික් ට්‍රැවල් කරද්දී තියෙන ඔප්ෂන්ස් අඩුයි. අනික මේවා ගොඩක් ෂෝට් ට්‍රිප්. ටොරොන්ටෝ වල ඉඳලා මොන්ට්‍රියල් යන්නම යන්නේ විනාඩි 45ක් 50ක් වගේ. ඉතින් මේ වගේ ෂෝට් ට්‍රිප් වලට ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. මම මොවානා 2 ෆිල්ම් එක බලන්න පටන් ගත්තා. මේක අපේ එවින් පුතාගේ මේ දවස්වල ෆේවරිට් ෆිල්ම් එකක්. ඒත් ඇත්තටම මට මේක බලලා ඉවර කරන්න පුළුවන් වුණේ නැහැ. මොකද පැයකින් මොන්ට්‍රියල් වලට ෆ්ලයිට් එක ගියපු හින්දා. දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න රෙඩි වෙන්නේ. මම සාමාන්‍යයෙන් ෆ්ලයි කරන්න බය කෙනෙක් නෙමෙයි. ඒත් මේ දවස්වල ගොඩක් ෆ්ලයිට් ඇක්සිඩන්ට් වුණා. ඒ හින්දා ටේක් ඔෆ් කරද්දී ලෑන්ඩ් කරද්දී දැන් පොඩි බයක් තියෙනවා. මොන්ට්‍රියල් වලට යන ෆ්ලයිට්ස් ටොරොන්ටෝ වලින් ටේක් ඔෆ් කරපු ගමන් ලොකු ටර්න් එකක් ගන්නවා. මේ පේන්නේ ඔන්ටාරියෝ ලේක් එකයි ටොරොන්ටෝ ඩවුන්ටවුන් එකයි ටොරොන්ටෝ අයිලන්ඩ් එකයි. ටොරොන්ටෝ සෙන්ටර් අයිලන්ඩ් එකෙත් පොඩි එයාපෝට් එකක් තියෙනවා. ඩොමෙස්ටික් ට්‍රැවල් කරන ගොඩක් කට්ටිය ඒ එයාපෝට් එකත් යූස් කරනවා. මේ ෆ්ලයිට් එකේ මීල් හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොඩි ස්නැක් එකකුයි ජූස්, ටී, කොෆි ඒව හම්බ වෙනවා. දැන් අපි යන්නේ ඔටාවා සිටි එක උඩින්. මේ හරියට නම් ගොඩක් හිම වැටිලා සුදුම සුදු පාටයි. දැන් මොන්ට්‍රියල් වලට ළඟයි. ඒ හින්දා දැන් ටික ටික ෆ්ලයිට් එක පාත් කරනවා. නුඹට දුන්නු ආලේ ආයි ගන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹව පේනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි විසව මාගේ මා කවුද නුඹගේ මේ පෙම් කතා.
මේ පේන්නේ මොන්ට්‍රියල් සිටි එක. මොන්ට්‍රියල් සිටි එකේ බිල්ඩින්ස් ගොඩක් උස නැහැ. ඒකට හේතුවක් තියෙනවා මම ඒක ඉස්සරහට කියන්නම්. ඔන්න අපි දැන් මොන්ට්‍රියල් එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න හදන්නේ. Welcome to Montreal. Local time, it's just past 20 minutes past 6 o'clock. Please remain seated with your seatbelts fastened, cabin baggage stowed until the seatbelt sign has been switched off. It's of course forbidden to smoke. You can now reactivate your mobile devices if you wish, and before you deplane, please ensure you check your seat area to ensure that you have all of your electronic devices with you. You can stay up to date with your travel file by consulting the Air Canada mobile app or logging on to aircanada.com. You may, of course, speak with our ground staff who will be greeting the flight to obtain any information you require. Quite a few of you making connecting flights out of Trudeau Airport this evening. Your luggage will be transferred automatically to your next flight. We hope you've enjoyed the rapid air service from Toronto today. On behalf of all of us at Air Canada member Starlines, thank you for having included us in your travel plans. We look forward to serving you again soon. And until then, we bid you a good evening. මෙන්න මේ ප්ලේන් එක තමයි අපි ආවේ. මේ ටර්මිනල් එක තියෙන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලටයි USA වලට යන ෆ්ලයිට්ස් වලටයි විතරයි. මෙතනින් බැගේජ් කලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඒකට ටිකක් වෙලා යනවා. ඒකත් එක හේතුවක් මම කැරියොන් එකක් එක්ක විතරක් ට්‍රැවල් කරන්න. ඔන්න මං දැන් ලෑන්ඩ් කරා මොන්ට්‍රියල් වලින්. දැන් ඉතින් තියෙන්නේ හොටෙල් එකට යන්න. හොලිඩේ ඉන් තමයි මම ඉන්නේ හොටෙල් එක අද විතරක් නෙමෙයි 73 කිව්වොත් දවස් 3ක් ඉන්නවා හොටෙල් එකේ. ඒ හොටෙල් එකේම ඉතින් මෙතනින් ඉඳන් ආයෙ ටැක්සි එකක් දාගෙන හොලිඩේ ඉන් හොටෙල් එකට යන්න තමයි තියෙන්නේ. මම දැන් කිලෝමීටර් 17ක් විතර තියෙනවා මෙතනින් ඉඳන් හොටෙල් එකට. මම දැන් ටැක්සි එක යනකන් ඉන්නේ මොන්ට්‍රියල් තියෙන කිව්බෙක් ප්‍රොවින්ස් එකේ. කිව්බෙක් ප්‍රොවින්ස් එකේ වාහනවල ෆ්‍රන්ට් ලයිසන් ප්ලේට් එක අනිවාර්ය නැහැ. රියර් ලයිසන් ප්ලේට් එක තිබ්බම ඇති. කැනඩාවේ ප්‍රොවින්ස් එකෙන් ප්‍රොවින්ස් එකට ඩ්‍රයිවිං රූල්ස් වල පොඩි වෙනස්කම් තියෙනවා. උදාහරණයකට වින්ටර් එකේදී කිව්බෙක් ප්‍රොවින්ස් එකේ වින්ටර් ටයර්ස් අනිවාර්යයි. හැබැයි ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ එහෙම නැහැ. තව එකක් තමයි ඔන්ටාරියෝ වල අපිට පුළුවන් රෙඩ් ලයිට් එකේ ස්ටොප් කරලා සේෆ් නම් රයිට් ටර්න් එක කරන්න. හැබැයි කිව්බෙක් ප්‍රොවින්ස් එකේ එහෙම කරන්න බෑ. ඒ හින්දා ප්‍රොවින්ස් එකකින් ප්‍රොවින්ස් එකට අපි ඩ්‍රයිව් කරනවා නම් තව පොඩ්ඩක් හොයලා බලලා රෙඩි වෙලා යන එක හොඳයි. මේක තමයි හොටෙල් එක. මේ හොටෙල් වල වෙල්කම් ඩ්‍රින්ක් එහෙම මොකුත් නැහැ. චෙක් ඉන් වුණා, කී එක ගත්තා, රූම් එකට ගියා. දැන් මම හොටෙල් එකට ආවා. බලමු අපිට මොන වගේ රූම් එකක්ද හම්බෙලා තියෙන්නේ කියලා. 10th floor එකේ තමයි තියෙන එකෙන්. රූම් එක නම් හොයාගත්තා. බලමු ඇතුළට ගිහිල්ලා. ඇතුළට ආපු ගමන් ක්ලෝසෙට් එකක් තියෙනවා. අයන් එකක් තියෙනවා, අයන් බෝඩ් එකක් තියෙනවා, වැඩිපුර කොට්ටා වගේක් තියෙනවා, ටවල් තියෙනවා, ඕන්නම් සේෆ් එකකුත් තියෙනවා. පස්සේ මෙතන තියෙනවා සින්ක් එකක්, කොෆි ස්ටේෂන් එකක්, මයික්‍රෝවේව් එකක්, මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. අමතර එතන මොකුත් නැහැ. ගයි ස්පේස් එකක් විතරයි. පස්සේ මේ පැත්තේ තියෙනවා ලිවිං ඒරියා එක. ටීවී එකක් තියෙනවා මෙතන. වර්ක් කරනවා නම් මෙතන ටේබල් එකක් තියෙනවා. අතර සෝෆා එකක් තියෙනවා. මේකේ ලයිට් එකක් නැහැ ලිවිං ඒරියා එකේ.
මේ පැත්තෙන් තියෙන ලොකු වින්ඩෝ එකක්. එහා පැත්තේ මම හිතන්නේ තියෙන්නේ ඔෆිස් එක. මේ පැත්තේ පොඩි වින්ඩෝ එකක් තියෙනවා. ඒකෙන් පොඩක් සිටි එක පේනවා. ඒක හොඳයි. හොඳ view එකක් තියෙනවා එතන. ඊපස්සේ මෙතන තියෙනවා මිරර් එකක්. ඊපස්සේ අපි බෙඩ්රූම් එකට ගියොත් ඒක තමයි බෙඩ්රූම් එක. කින් සයිස් බෙඩ් එකක් කියලා තියෙන්නේ. ඒක හම්බුණා. ඊට පස්සේ මෙතන තියෙනවා නයිට් ස්ටෑන්ඩ්. ආයෙ මෙතන තියෙනවා ටීවී එකක්. තව තියෙනවා වර්ක් කරනවා නම් මෙතනක් තියෙනවා ටේබල් එකක්. හැබැයි ලිවිං ඒරියා එකේ තියෙන ටේබල් එකට වඩා මෙතන ඉතින් එළියයි මෙතන ලයිට් තියෙන හින්දා වැඩිපුර. ගේ මෙතනක් තියෙන බෙන්ච් එකක් වගේ. මෙතන තියෙනවා තව නිකන් ස්පේසස් තියෙනවා බඩු මොහරි දාගන්න නම් මේ තුනේම. ඒක තමයි වොෂ්රූම් එක. ටවල්ස් තියෙනවා එක්ස්ට්‍රා බොඩි ලෝෂන් තියෙනවා. මෙතන තියෙනවා ෂැම්පූ බොඩි වොෂ් කන්ඩිෂනර් ස්ටෑන්ඩින් ෂවර් එකක් තමයි තියෙන්නේ. මොකද තමයි ඉතින් රූම් එක තියෙන්නේ. මේක තමයි මම දවස් 3ක් ජීවත් වෙන්නේ. හින්දෑරි මල්ලි පිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යාමයි ඉර ආවත් නැතත් නැව කියලඹේ ඉර පායාල පාවෙලා ගියා විරුණු හීනගාග වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ නුවාදරේ දුක් හීනයක් නොවේ නුවාදරේ. good morning guys. මම දැන් ලෑස්තිලා ඉන්නේ ක්ලයන්ට් ඔෆිස් එකට යන්න. දැන් වෙලාව උදේ 6:00මාරයි. මෙතන නම් කිලෝමීටර් 3ක් වගේ තමයි තියෙන්නේ ක්ලයන්ට් ඔෆිස් එකට යන්න. ඉතින් මම ටිකක් කලින් යනවා. අද මගේ පළවෙනි දවසේ ඉඳන් මේ ක්ලයන්ට් විසිට් එකේ. එතනින් ගිහිල්ලා පොඩ්ඩක් උදේට මොන හරි කාලා ක්ලයන්ට් ඔෆිස් එක ඇතුළට යනවා. මෙතන ඉඳන් ටැක්සි එකක් දාගෙන තමයි මම යන්නේ. ඉතින් අපි බලමු අද දවසේ මම මොකද කරන්න කියලා. ඊරෑ හිම ටිකක් වැටලා තිනවා. තාම පාරවල් ක්ලීන් කරලත් නැහැ. ඉතින් පාරවල් ක්ලීන් කරන්න ටිකක් වෙලා යයි. පාරවල් වල හිම සුද්ධ කරන්නත් ඕඩර් එකක් තියෙනවා. මුලින්ම හයිවේ, ඊට පස්සේ මේන් සිටි වල තියෙන පාරවල්, ඊට පස්සේ තමයි රෙසිඩෙන්ෂල් ස්ට්‍රීට්ස් ටික ක්ලීන් කරන්නේ. තාම වෝක් වේ ක්ලීන් කරලත් නැහැ. මේ වගේ වෙලාවට ඇවිදින්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මොකද ගොඩාක් ලිස්සනවා. මේ ක්ලයන්ට්ගේ ඔෆිස් එක තියෙන්නේ ලොකු shopping complex එකක් ළඟ. මේ කම්ප්ලෙක්ස් එක ඇතුළෙන්ම පාරක් තියෙනවා ඔෆිස් එකට. මෙහෙම ට්‍රැවල් කරද්දී අපිට කෑමට යන වියදම් වලට කම්පැනි එකෙන් per diem එකක් ලැබෙනවා. ඉතින් ඒක කෑමට යන වියදම් වල කව වෙන්න හොඳටම ඇති. දෙම අපේ ටීම් මීටින් එකක් තියෙනවා. ඊට පස්සේ දවසේ වැඩ ටික කරන ගමන් කට්ටියවත් මීට් වෙන්න පුළුවන් වුණා. අපි දැන් ලන්ච් එකට ආවා. මෙතන මේ කම්ප්ලෙක්ස් එකේ ගොඩක් රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒ හින්දා එළියට යන්න ඕනෙත් නැහැ. මොන්ට්‍රියල් සිටි එකේ තියෙන බිල්ඩින්ග්ස් වැඩි උස්ස නැහැ. මොකද මේ හැම බිල්ඩින් එකම හදලා තියෙන්නේ රොයල් මවුන්ටේන් රූල් එකට අනුව. මේ තියෙන්නේ රොයල් මවුන්ටේන් එක. මේ සිටි එකේ බිල්ඩින් එකක් හදනවා නම් එයාලා අනිවාර්යෙන්ම එන්ෂුවර් කරන්න ඕන මේ මවුන්ටේන් එකේ ඉඳලා පේන view එක බ්ලොක් වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා සිටි එකේ හදලා තියෙන හැම බිල්ඩින් එකක්ම මවුන්ටේන් එකේ උසට වඩා අඩු උසකින් තමයි හදලා තියෙන්නේ.
ඔන්න දැන් තමයි වැඩේ ඉවරුනේ. දැන් වෙලාව 4:00 ඉතින් මම එළියට යන්න හදන්නේ. ඉතින් අද හොඳයි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. මොකද ගොඩාක් කට්ටිය ෆස්ට් ටයිම් තමයි මම මේ අද මීට් උනේ. ඉන් පර්සන් මම මේ ප්‍රොජෙක්ට් එකේ දැන් අවුරුදු 2.5ක් විතර වර්ක් කරා. හැබැයි මම ඉන් පර්සන් මීට් වෙන්න හම්බුන්නේ නැහැ ගොඩක් කට්ටියව. මේ ඔෆිස් එකේ කට්ටිය ආවා මේ ටොරොන්ටෝ ඔෆිස් එකට. ඒතකොට නම් මට මීට් වෙන්න පුළුවන් වුණා සමහර කට්ටිය. හැබැයි ඔක්කොම නෙමෙයි. ඉතින් අද මීට් වෙන්න බැරි වෙච්ච කට්ටිය ගොඩක් මීට් වෙන්න පුළුවන් වුණා. ඉතින් අර මේ ක්ලයන්ට් ඔෆිස් එක ගියාම ඉතින් වැඩේ තියෙන්නේ අපිට එහෙම වැඩි රෙකෝඩින්ග්ස් ගන්න බෑ. ඒ වගේම ඉතින් ලන්ච් එකකට උනත් යද්දී යාලත් එක තමයි යන්න උනේ. එතකොටත් ඉතින් රෙකෝඩින් කරන්න අමාරුයි. ඒ හින්දා පුළුවන් හැටියට වීඩියෝ ටිකක් ගත්තා. මේ ස්ට්‍රීට් එක කලින් වාහන ගියපු එකක්. හැබැයි දැන් වාහන වලට යන්න බෑ මේ ස්ට්‍රීට් එකේ. සමහර එකට මේ ස්ට්‍රීට් එකේ ෆුල් හැපනින්. මොන්ට්‍රියල් වල ගොඩක් ඉන්නේ ෆ්‍රෙන්ච් කතා කරන කට්ටිය. කැනඩාවේ ප්‍රධාන භාෂා දෙකක් තියෙනවා. එකක් ඉංග්‍රීසි එකක් ෆ්‍රෙන්ච්. ඉතින් ඔන්ටාරියෝ වල වගේ නම් ඉතින් ගොඩාක් කට්ටිය කතා කරන්නේ ඉංග්‍රීසිනේ. අපේ හැම එකම ඉතින් ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. ෆ්‍රෙන්ච් වලිනුත් තියෙනවා. ඔය ලෝ එක හැටියට. හැබැයි ඉංග්‍රීසි තමයි ගොඩක් යූස් වෙන්නේ. හැබැයි මොන්ට්‍රියල් වල ඒක අනිත් පැත්ත. මොන්ට්‍රියල් වල ෆ්‍රෙන්ච් තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉංග්‍රීසි තියෙන්නේ. සමහර තැන්වල ඉංග්‍රීසි ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි කඩවල වලට ගියත් ඒ කඩවල වලත් සමහර කට්ටිය කතා කරන්නේත් නැහැ ඉංග්‍රීසි. දැන් මං ඌබේ එකේදී වුණත් එයාපෝට් එකේ ඉඳලා එයා කතා කරත් නෑ මේ ඉංග්‍රීසි. ඒතර ගොඩක් අමාරු නෑ එයාත් එක්ක කමියුනිකේට් කරන්න. ඉතින් මේ ඒ වගේ ප්‍රශ්නයක් නක් තියෙනවා ඉතින් අපිට. හැබැයි ඉතින් මේ ඉන්න මිනිස්සු ඔන්ටාරියෝ වල වඩා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වෙනස නම් මට දැනෙලා තියෙනවා. මමත් මේ ස්ට්‍රීට් එකේ පොඩක් ඇවිද්දා. මොකද මේ ස්ට්‍රීට් එකේ වෙනම වයිබ් එකක් තියෙනවා. අනිත් එක තමයි මේ පාරවල් නම් ඇත්තටම ලෙවල් එකක් නෑ. දැන් අපේ පැත්තේ ගත්තත් ටොරොන්ටෝ ගත්තත් මං හිතන්නේ මේ වගේ නිකන් බම්ප් වෙනවා කියලා පාරේ යද්දි වාහනයකින්වත්. මේ දැන් උදේ ඌබ් එකේ යද්දිත් ගොඩක් බම්ප් වෙනවා පාරේ මේ වාහනේ යද්දිත්. ඉතින් මේ ඩ්‍රයිව් කරන කට්ටියට නම් මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මම ටැක්සි එක බුක් කරා හොටෙල් එකට ආය යන්න. ඉතින් හොටෙල් එකට ගිහිල්ලා මොකද කරන්න කියලා බලන්න ඕන. පුළුවන්කමක් තිබ්බොත් ආයෙ එළියට එනවා මොනවාරි ඩිනර් එකකට ගන්න. එහෙම නැත්නම් ඉතින් Uber Eats එකෙන් වගේ ඕඩර් කරලා මොනවාරි ගෙන්නගෙන කනවා. ඉතින් බලමු අපි මොකද කරන්න කියලා හොටෙල් එකට ගිහිල්ලා. මම දැන් හොටෙල් එකට ආවා. මෙන්න මෙහෙම තමයි හොටෙල් එකේ 10th floor එකට city එකේ view එක. ටොරොන්ටෝ ඩවුන්ටවුන් වල තියෙන හොටෙල් වලට නම් මෙහෙම view එකක් නැහැ. මම දැන් යනවා ස්විමින් පූල් එකයි ජිම් එකයි ඒක පොඩ්ඩක් බලලා එන්න. ඉතින් ස්විමින් පූල් එක හොඳයි වගේ නම් ස්විමින් පාරකුත් දාලා එන්න තමයි බැලුවේ. බලමු අපි කොහොමද කියලා. ස්විමින් පූල් එකේ කවුරුත් හිටියෙත් නැහැ, පස්සේ කවුරුත් ආවෙත් නැහැ. ඒ හින්දා නිදහසේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන් වුණා. තව මෙතන වර්ල් පූල් එකකුත් තියෙනවා. ඒකත් යූස් කරන්න පුළුවන්. පූල් එකට මෙහෙම තමයි සිටි එක පේන්නේ. ඒක මාරම ලස්සන. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා ගෝල නීල වදනා සාවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දුවිනේ සරණා සිවනෙල්ද වෙන්න ප්‍රේමී දහය නිවනා සිදිලාර සිත නයනා හෘදේ සිඹිනා. good morning.
ඔන්න අද අඟහරුවාදා අද මම ක්ලයන්ට් ඔෆිස් එකට යන දෙවෙනි දවස. ඉතින් ඊයේ ගොඩක් එන්න බැරි වෙච්ච කට්ටිය මැසේජ් දාලා තිබ්බා අද යාලා එන්න try කරනවා කියලා. ඉතින් මම හිතනවා ගොඩක් කට්ටියව අද මීට් වෙන්න පුළුවන් මේ කියලා. ක්ලයන්ට් ඔෆිස් එකෙත් යාලට අනිවාර්ය කරලා නැහැ ඔෆිස් එකට එන්න ඕන කියලා. ඉතින් ඒ වුණාට යාලා රෙකමන්ඩ් කරලා තියෙනවා පුළුවන් නම් දවස් 2ක් දවස් 3ක් විතර ඔෆිස් එකට ඇවිල්ලා වර්ක් කරන්න කියලා. ඉතින් මේ ළඟපාත ජීවත් වෙන කට්ටිය ඔෆිස් එකට එනවා මොකද එයාලා ගොඩක් කැමති in person connect වෙන්න. එයාලා එහෙම තමයි මේ මොන්ට්‍රියල් කට්ටියගේ හැටි. ඉතින් ක්ලයන්ට් ඔෆිස් එකේ විතරක් නෙමෙයි මේ ප්‍රොජෙක්ට් එකේ වර්ක් කරන අපේ ඔෆිස් එකේ කට්ටියත් මට මැසේජ් දාලා තිබ්බා අද පුළුවන් වුණත් එනවා කියලා මාව මීට් වෙන්නත් එක්කම. මොකද මේ ප්‍රොජෙක්ට් එකේ වර්ක් කරන අපේ ඔෆිස් එකේ කට්ටියවත් මට මීට් වෙන්න chance එකක් හම්බුන්නේ නැහැ. මීටර් 500ක් ඈතින් ටැක්සි එක තියෙනවා කියලා තමයි පෙන්නේ. ටැක්සි එක එනවා. දැන් උදේ 7:00යි මම ටික උදේම යනවා. මොකද මේ මගේ මීටින්ග්ස් පටන් ගන්නවා 8ට. Looking for Rangan, right? Rangan. Yeah. Good morning. Good morning. දැන් වෙලාව හවස 5යි. අදට වැඩ ඉවරයි. අද මම ටීම් එකත් එක්ක ඩිනර් අවුට් එකකට යනවා. ඉතින් අපි දැන් මේ පයින් රෙස්ටුරන්ට් එකට යන ගමන්. මේ යන අතරමඟ මෙතන ice skating ring එකක් තියෙනවා. ඒක free of charge. ඒ වගේම කට්ටියට පුළුවන් මෙතනින් skate rent කරන්නත්. මේක තමයි රෙස්ටුරන්ට් එක. මේක පොඩි ප්ලේස් එකක්. ඒ වුණාට මේකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ නිසා අඩුම තරමේ දවස් 2කට කලින්වත් බුකින් එක දාන්න ඕන. ගොඩක් කට්ටිය 8:00 වෙද්දි වගේ ගියා. ඒත් මමයි අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුයි ටිකක් වෙලා හිටියා. දැන් රෑ වෙලාව 10යි. ඉතින් after work dinner එකක් ලෑස්ති කරලා තිබ්බා කට්ටිය. ඉතින් ඒකට යන්න උනා. It was fun. දැන් ඉතින් කෙලිම හොටල් එකට යනවා. මොකද -10 degrees තමයි weather එක තියෙන්නේ. ඉතින් ඉඳ ටිකක් සීතලයි. ඉතින් මම හෙට උදේ හොටල් එකෙන් check out වෙන්න ඕන. ඒ හින්දා මම අදම ගිහලා හොටල් ලෑස්ති වෙනවා. ඒතර මට හෙට උදේ වෙති ලේසි. ඉතින් හෙට උදේ check out වෙලා client office එකට ගිහිල්ලා ඊට පස්සේ එහෙම එයාපෝට් එකට යනවා ටොරොන්ටෝ වලට යන්න. එහෙනම් good night. good morning. ඔන්න අද තුන්වෙනි දවසේ ඒ වගේම අන්තිම දවසේ මේ විසිට් එකේ මම client office එකට යනවා. ඉතින් මම දැන් හොටල් එකෙන් check out වෙලා මගේ කැරියන් එකක් විතරයි තියෙන්නේ. ඒ කැරියන් එකත් අරගෙනම client office එකට ගිහිල්ලා ඊට පස්සේ එතනින් work කරලා එතනින්ම මොන්ට්‍රියල් එයාපෝට් එකට ගිහිල්ලා ටොරොන්ටෝට flight එක ගන්න තමයි plan එක. මම දැන් check out වෙලා ටැක්සි එක එනකම් මේ හොටල් එකේ waiting area එකේ ඉන්නේ. මෙතන ලස්සනට decoration එහෙම කරලා තියෙනවා. ඔෆිස් එක ළඟම මෙන්න මේ බ්‍රෙක්ෆාස්ට් කැෆේ එක තියෙනවා. පහුගිය දවස් දෙකේම මම දැක්කා මේකට ගොඩක් මිනිස්සු වෙනවා. ඉතින් මම අද හිතුවා මෙතනින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ shopping complex එකේ ගොඩක් shop තියෙනවා. මේ වටේම ගොඩක් ඔෆිස් තියෙන හින්දා දවල්ට හවසට ගොඩක් මිනිස්සු වෙනවා. ඔන්න දැන් වැඩ ඉවරයි. දැන් වෙලාව 4ට විතර ඇති. ඉතින් දැන් මම යනවා මෙතන ඉඳන්ම ටැක්සි එකක් අරගෙන මොන්ට්‍රියල් එයාපෝට් එකට. දැන් මම ටැක්සි එක බුක් කරලා තියෙන්නේ ටැක්සි එක යනකම් තමයි ඉන්නේ. මොන්ට්‍රියල් එයාපෝට් එකට යන හයිවේ එකේ ටැක්සි ලේන් එකක් තියෙනවා. මේ ටැක්සි ලේන් එකේ යන්න පුළුවන් එයාපෝට් ටැක්සි වලටයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වෙහිකල්ස් වලටයි විතරයි.
ඉතින් මොන්ට්‍රියල් වලට ආවොත් රෂ් අවර් එකක එයාපෝට් එකට යන්න ඕන නම් එයාපෝට් ටැක්සි එකක් යූස් කරන එක හොඳයි. මොන්ට්‍රියල් එයාපෝට් එකේ සිකියුරිටි එක මාරම ටෆ්. බෑග් ඇද චෙක් කරනවා. මොන්ට්‍රියල් වලට එන්න ඕනම නිසා මේ එයාපෝට් එකට ආවොත් මිසක් මම කැමතිම නෑ මේ එයාපෝට් එකට එන්න. ඒ හින්දා වෙන කොහෙට හරි ට්‍රැවල් කරනවා නම් මොන්ට්‍රියල් එයාපෝට් එකේ ට්‍රූ යන්නෙම නැත්තරම්. දැන් බෝඩින් පටන් ගත්තා. කැනඩාවේ ඩොමෙස්ටික් ට්‍රැවලින් වලට පාස්පෝර්ට් එක අනිවාර්ය නෑ. ෆොටෝ ID එකකුයි බෝඩින් පාස් එකයි විතරයි චෙක් කරන්නේ. රිටර්න් ෆ්ලයිට් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. ඒ හින්දා මගේ එහා පැත්තේ සීට් එකෙත් කවුරුත්ම හිටියේ නෑ. දැන් තමයි ෆ්ලයිට් ඉන්ස්පෙක්ෂන් එක කරන්නෙත්. ඔන්න අපි දැන් මොන්ට්‍රියල් වලින් ටේක් ඔෆ් කරනවා. විනාඩි 50කින් ටොරොන්ටෝ. දැන් අපි ටොරොන්ටෝ ඩවුන්ටවුන් වලට උඩින් තමයි යන්නේ. ඉතින් මේ තමයි ටොරොන්ටෝ ඩවුන්ටවුන් නයිට් විව් එක. මම දැන් ටොරොන්ටෝ වලට ආවා. මෙතනින් ඉඳන් ටැක්සි එකක් දාගෙන ගෙදරට යන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ වර්ක් ට්‍රිප් එකත් මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye.